Hi guys, කොහොමද ඉතින් ඔයාලට? දැක්කෙත් නෑ ඔයාලා. මට මේ කම්මැලි ඉන්න මේ කල්පනා කරගෙන හිටියේ. මොකද කරන්නේ ඔයාලවත් කියන්නකෝ. කොණ්ඩවත් දෙයක් නෑ. සූම්පන් ආවෙත් නෑ. ආවනම් බඩිසක්වත් ගන්න. මේ දවස්වල වැස්සනේ එකින් තමයි එන්නේ නැත්තේ මං හිතන්නේ. උදේ නම් පැෂන් වගේක් තිබ්බ බීම හැදුවා. තාම මොනවද තියෙන්නේ පළතුරු. ඔයාලා දන්නේ ඔයාලා කල්පනා ගන්න එපා. හම්බ අපේ දිහා නැහැ. අපි දිහා නැහැ කියන ගෙඩිය දෙන්නේ නැහැ වල. මට වෙලාවට හිතෙනවා ඉතින් ගස් වලට කතා කරන්න පුළුවන් නම් ඇහෙනවා නම් බනින්නම හිතෙනවා උන්ට. අම්මට සිට කාමරංග දින්නේ නෑ. දැන් ඉවර වෙගෙනත් එන්නේ. බලන්න කාමරංගා කඩ කිල්ල. යංගෝ. යංගෝ කිව්වට එකපාරට යන්න බෑ. අම්මේ වහල උඩ ඉන්නේ. වහලේ කිව්වට ස්ලැබ් එක. අම්මේ බයේ බෑවේ ඉනිවක නම් ෂුවර් නෑ මේක දැන් එන කල් ඉනිමකක්. වැටුනොත් ඉතින් ඔන් ද ස්පොට් තමයි. ඊට පස්සේ ඉතින් ඉන්ෂුරන්ස් දැම්මත් වැඩන්නේ බෙල්ල කැඩලා තමයි නවතින්නේ. දන්නවනේ ඉතින් බෙල්ල කැඩුණ මොනවද වෙන්නේ කියලා. අපි දැන් යා පාරවල් දෙකක් තියෙනවා. මොකද කරන්නේ? මේක තමයි එක පාර. මේක අනිත් පාර. මේකෙන් යන්න. නෑ ඒකෙන් ගියොත් කාමරංගා ඔයාලට පේනවා. ඒතරනේ සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑනේ. සර්ප්‍රයිස් එක කරන්න නෑ. එහෙනම් මේකෙන් යන්න. යා. අයියෝ. උම්පම් මමට කියන්න බොදු නෑ. අම්මට බේන් අද තමයි හම්බුනේ. බූමරංගේ මම්මිලා ළඟ දවසක හදලා එකපාරට යවුවා කැරක් කියලා ගලේ. කොහෙද කියද මන්ද මං හිතන්නේ මේ ලාවුලු ගහේ තියෙන්නේ. ලාවුලු කියලා දන්නවද දන්නේ නැහැ මේ. ලාවුලු. මේ වණි අර කහ පාට ගෙඩියක් තියෙන මේ ඇතුළේ පිටි පිටි ගතිය වගේ. ඉන්නවා මං වල පේනවා නම් අතන තියෙනවා. ලාවුලු ගෙඩිය. ඒක නම් බිම් වලට කුණු වෙච්ච එකක් දුන්නේ. කුණු වෙලා නැහැ මං හිතන්නේ. මේ අද වැඩන එක. ඔව් මෙතන අද වැඩිලා තිබ්බනේ. ටක් කාලා බලමු මේක වැඩි ජරාව නැහැ මම්මයි මේ මෙතනින් තිබ්බේ. මේ කොණ්ඩත් අප්පිරිය වගේ වලට පෙන්නන්න කාලා කන්න. මේ මම යන්න වගේ නෝ මාරගේ අමුතු පිටි රහක් ඉන්නේ එක. මේ කන් බෑ. මම දැන් කාමරංගා වැළඳ ගන්න තමයි යන්නේ. හරි. මේ තියෙන කාමරංගා ඔයාලට මං උඩින් මේවා කරලා පෙන්නන්න. මෙන්න කාමරංගා. වීඩියෝවල රූල් ලොකුවට පෙනෙන්නේ නැහැ. ඇත්තට මේක ලොකු නෑ. අම්මට සිරි. ගෙඩියක් තියෙනවා. ඔය තියෙන්නේ. ඒ ගෙඩිය කඩමු. ඔතන තියෙන්නේ. කඩන්න අපි ලීයක් ගෙනාවේ නැහැ. මොකද ගන්න ලීයක් ගඩාගන්න. මෙතන මේ ලොකු ලීයක් ගන්න බෑ. අම්මට මේ තියෙන ලීයක් දෙන්න තියෙන. යකෝ ඉස්සරහම තියලා මට පේන්නේ මේ පොල්ලක් ගහලා කඩන්න. ඔයාලා පෙන්නන්නවද? ඕනේ පවුනේ පෙන්නන්න. මෙන්න දින පොල්ල. වැණි වගේ ගහන්න ඉන්නේ දැන් පොල්ලට. අනේ පොල්ලට නෙවෙයි පොල්ලෙන් කාමරංග ගෙඩි. ආනේ. ඒ කැඩෙන්නේ නෑනේ ඔය. කැඩුනා. එන්න මේ කැඩිලා. මාරේ බලනවා මේ කැඩිලා. හරි මේ කාමරංග ගෙඩිය. හරි අපි යන් දැන් කාමරංග ගෙඩිය හොද ගන්න. මේක නිකන් මල් පාරාදීසියක් වගේ. අපේ අම්මා ගඩ තමයි ඉතින්. දන්නවා නේද? අම්මා කිව්වොත් ඉතින් අම්මා තමයි පිළිවෙලට ගෑලා දෙන්නේ අම්මා.
ටැප් එක ගණන් ගන්න එපා ඉතින් සහෝ ගස් ගැලවිලා. ඔය මෙච්චර ගස් චූටියම්මලදී අපේ චූටියම්මලදී හිටියේ එනකොට ගස් ගැලවිලා. කොහෙද බෑනේ අර දිට්ටාද මොකද්ද කියන එකට. මොකද දිට්ටවා සුලි කුණාටුවනේ. ආන්නේ එකට. කඩාගෙන ගියානේ ඉතින් ගස් ඔක්කොම. මොන් දෙලාට අපි චූටියම්මලදී ගිහින් හිටියේ. ඒ දවස්වල කාලට උන්නේ. මෙතන ගල් ගොඩට ගිහිල්ලා ඉඳගෙන රාජභෝජනය අනුභව කරනවා. මෙන්න රාජභෝජනේ. මුලින් මේකේ වාටිය අයින් කරගන්න ඕනේ. හොඳට මේ උපදෙස් පිළිපදින්න. ඔයාලා ගෙදර කාමරංගෙ දිනන මේ විදිහට වැඩේ කරලා රසයට අනුභව කරන්න. වයිල්ඩ් ඩිෂ් නම් වයිල්ඩ් ඩිෂ් දු වයිල්ඩ් කුක් බුක් නෙමෙයි. එයා තරන්න හොඳ නැහැ. අපේ අම්මට වඩා හොඳයි නේම. කෑමු යන්නේ අපේ අම්මට වඩා හොඳයි නේම. අබුලක් එක පැන්න හක්කින්. එවගා අම්මේ මට කන්න බෑ මේ. ඔයාලා කන්න. අනිත් පැත්තෙන්ද? අනිත් පැත්තෙන් කන්න. කන්න බෑ. ඒ කවුද මේ කන්න නැත්තම්? මට කන්න බෑ. දැන් මෙතන ඔයාලා මේ කඩන්න කියලා. නෑ ඔයාලා නෙමෙයි මට කඩන්න කිව්වේ. මමනේ කඩන්න කිව්වේ. සෝරි. මම ඔය තා YouTube channel කරන කට්ටිය ඉන්නවනම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න මාත් YouTube channel එකක් කරනවා කියලා. නේද මාරම රසයි. මම මේ කාලේ ඉවරනකොට ඔයාලට වීඩියෝ දික් වෙනවලු. දිග වෙනවා. ඕන් කනකොට වචන පැටලෙනවා. හරි. මම අලුත් වීඩියෝ එකක් ගෙනකම් පරිස්සමට ඉන්න. ගුඩ් බයි. මේ වැස්සට අහුවෙන්න බෑ. ඊට පස්සේ සුළු කුණාටුට ගහගෙන යයි. ආයෙ සුළු කුණාටු කෙනවනේ. වැස්සට ගහගෙන යයි. නැති පරිස්සමට ඉන්න.